බැලුවද? මොකක්ද අරක? ඔයාට ඉතින් මෙලෝ දෙයක් මතක නැහැ. මතකද නැද්ද කියලා කියන්නම් ඉස්සෙල්ලා ඔයා මට කියන්න අරක මොකක්ද කියලා. මොකද ඔයා අතන මෙතන කියන අරක මේක මගේ ඔළුවේ අතන මෙතන හැම තැනම තියෙනවා. ඔයාට ඉතින් කොහොමදත් අපේ දේවල් මතක නැහැනේ. කවුද අපේ කියන්නේ? අපේ කිව්වේ මගේ. ඇත්තද? අපේ කියන්නේ මගේද? අපේ කියන්නේ මගේ කියලා හිතනවා නම් ඔය ප්‍රශ්න ගොඩාක් මීට කලින් විසඳිලා. ඔයාගේ මල්ලිට කතා කළාද? හික්මනින් සැලොන් එකේ වැඩේ පටන් ගන්න තිබ්බ සල්ලි ටිකක් ලැබුණා නම්. ඒ මනුස්සයා පට්ට කට්ටක් කාලා ජපානෙට ගියා විතරයි. එහෙ ගිහිල්ලා සෙටල් වෙනකොටම සල්ලි ඉල්ලන්න පුළුවන්ද? ඔයා හැමදාම හොම්ම තමයි. මං දෙයක් කිව්වොත් එහෙම කිසි දෙයක් ගණන් ගන්නෙ නෑ. මංගේ අතේ සල්ලි තිබ්බනම් ඉතින් මං ඔයාටවත් මේ විදිහට පාච්චල් වෙන්නේ නෑ. අනික මං නිකන් සල්ලි ඉල්ලනවා නෙවෙයිනේ. සැලොන් එක දාලා මාසෙකින් දෙකකින් ආපහු ගෙවනවනේ. සැලොන් එකට යන මුළු වියදම ඉල්ලනවත් නෙවෙයිනේ. නලාව පිපින්න නැතුව ඉන්නවක උදේ පාන්දර. මල්ලි කතා ගන්න පුළුවන්ද? මල්ලිට එකපාර ලොකු ගාණක් එවන්න බෑලු. මුලින් ටිකක් එවලා මාස කීපයකින් ඉතුරු ටික එවන්නන්. හරි ඉතින් අපිට සැලොන් එකේ මූලික වැඩ ටික පටන් ගන්න ඒ ටික ඇතිනේ. මේ අනිත් එක මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවනේ. ලංකාවට ජපානයේ ඉඳලා සල්ලි එවන්න හොඳ ක්‍රමයක් හොයලා බලන්න කිව්වා. මං හවස් වෙද්දී ඒක බලලා කියන්නම්කෝ. ආ. හෙලෝ කොනිචිවා ජපන් ජනා කතා කරනවා කවුද මේ මං ගයනි බං සෙන්ට්‍රල් එකේ මැත් ක්ලාස් එකේ හිටියේ මේ අපේ දිගා නේද ඔප්පඩ සිරි හයි දිගා කොච්චර කාලෙකින්ද මොකෝ ඉතින් අපි මතක් වෙලා මේ සුදු මහත්තයෝ අහන්නකෝ ඔයාට ජපාන් වල කනෙක්ෂන් තියනවා නේද මට පොඩි උදව්වක් ඕනේ. ජපාන් වල ඉඳලා මට සල්ලි ටිකක් ගෙන්න ගන්න හොඳ ෂුවර් විදිහක් තියෙනවා නම් කියන්නකෝ. ඔයාට නම් දැන් ජයයි වගේ නේද? අරිගතෝ. ඔයා හොඳ වෙලාවට කතා කරේ. මම ඊයේ හවස ජපාන් වල ඉඳලා ආවේ. ජපාන් එනවා ආයි එනවා. ඔබ තමයි මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් කිව්ව නේද? ඕන දෙයක් ජපාන් වල ඕන දෙයක් කරලා දෙන්න. අපේ හස්බන්ඩ්ගේ මල්ලි ඉන්නේ ජපාන් වලනේ. එයා අපිට සල්ලි වගේක් එවනවයි කියලා කිව්වා. ඔය උන්දියල්ද මොකද්ද ක්‍රමේ හොඳ නෑලු නේද? අපුසි. මල්ලිත් ඉතින් ජපාන් වලට තාම අලුත්නේ. ඉතින් එයාම තමයි කිව්වේ අපිට සල්ලි එවන්න හොඳ විදිහක් තියනවද කියලා බලලා කියන්න කියලා. එහෙම කල්පනා කර ඉන්නකොට තමයි FB එකේ වාගේ පෝස්ට් එක දැක්කේ. කව කරනා කලබල වෙන්න එපා. ජපානයේ මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න ඕන තරම්. ජපානයේ කොහෙද මේ මල්ලි ඉන්නේ කොහෙද? යොකෝහාමා. යොකෝහාමා නම් බය වෙන්න කිසිම දෙයක් ඇත්තම නැහැ. මොකද යොකෝහාමා වල නගරාධිපතිතුමා මගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්. බොක්ක. අපි කෝල් එකක් ගමු. konnichiwa. Anita wa nama desu ka?
Ajibi maste doshe UNESCO. Onagai siwas. Malliki nama මොකද්ද කිව්වේ? කෝසල. Kosala. Okay. Me. Kudusai. Ogaki kudusai. Doshe kushai. Arigato. Arigato gozaimasu. ඔන්න වැඩේ හරි. නගරාධිපතිතුමා කිව්වා ගෝලයක් යවලා කෙලින්ම මල්ලිගේ සල්ලි ටික අරගෙන මෙතර දොරකට්ටම ගෙනත් දෙන්නම් කියලා. කිසිම අය කිරීමක් නැතුව. අනේ සීරියස්ලි තෑන්ක්ස් ජනා. යෝ පිස්සුදානේ. අපි එකම පන්තියේ එකම පෙළී යාළුවනේ. ඔය ප්‍රශ්නද? පොඩි කේස් එකක් තියෙනවා. නගරාධිපතිතුමා කිව්වා දැන් ගෝලයාව යවනවනේ මල්ලිකාවට සල්ලි ගේන්න. එයාට පොඩි ගාණක් දෙන්න වෙයි කියලා. කීයක් වගේද? 10,000 වගේ අපි දෙමුකෝ. one time payment එකක්. ආයෙත් මල්ලිට මැරෙනකම් කිසිම ගාණක් වියදම් වෙන්නේ නැහැ ලංකාවට සල්ලි වල. ගෝලයා ගියා මල්ලිගේ යෙන් ටික ගත්තා සල්ලි ටික මෙහෙටිව්. එච්චර. මල් ළඟ නම් දැන් තියෙන රුපියල් 5000ක් විතර. හස්බන්ඩ් වැඩ ඇරිලා මේ 4ට එනවා. ඊට පස්සේ ඉතුරු 5000 දුන්නොත් කමක් නැද්ද? දැන් ජපානයේ මෙහෙට වඩා පැය 3මාරක් ඉස්සරහින් තියෙන්නේ. දැන් 4 කියන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවට නිදි. කමක් නැහැ. දැන්ට මට දැන් ඔය තියෙන 5000 දෙන්නකෝ. මම එතකොට ඒ ඇඩ්‍රස් එකක් දෙන්න. මම එතකොට වැඩේ ලෑස්ති කරන්න. හවසට මම එන්නම් ඉතුරු 5000 ගන්න. ඕකේ ජනා. කොහෙන්ද මේ? මල්ලි එව්වා. මෙච්චර ඉක්මනට? මල්ලි මට කතා කරා. දැන් ජපානීන් ඔක්කොම JRF එක කරාලු මෙහෙට සල්ලි එවන්නේ. එහෙන් දැම්මා මෙහෙන් ගත්තා. ජපානයේ ඉඳලා ශ්‍රී ලංකාවට සල්ලි යවන්න හොඳම ක්‍රමය JRF Japan Remit Finance. ඔබ මහන්සියෙන් හම්බ කරන සල්ලි වැඩිම රේට් එකකට විශ්වාසවන්තව වේගවත්ව ලංකාවට යවන්න. අදම JRF වෙත එන්න. අමතන්න 0.89 පොඩ්ඩක් ඉවසන්න බෑනේ. මං කිව්වනේ මං මේ වැඩේ බලනවා කියලා. ඔය කරන්නේ එහෙන් යෙන් ටික එකතු කරගෙන මෙහෙන් රුපියල් වලින් අපිට දෙනවා. යෙන් මෙහෙ රුපියල් මෙහෙ. ඕක තනිකර ජාවාරම. ඒ මදිවට රුපියල් 5000කුත් පුදලා. අන්තිමට පන්තිය යාළුවෙන්මයි ගේම දීලා තියෙන්නේ. නගරාධිපතිගේ ගෝලයක් මල්ලි ළඟට යවලා එතනින් සල්ලි අරගෙන මෙහෙට එවන්න මේ මිනිහා මාව සේතුන්ද? මේ අරු කෝල් කරනවා. මේ කලබල වෙන්නේ නැතුව මිනිහව කොහොම හරි මෙහෙට ගෙන්න ගන්නවකෝ. හොස්පිටල්. හෙලෝ. මේ ඔයාගේ වැඩේ හරි. ඔව් මේ නගරාධිපතිතුමා මේ දැනුත් මට කතා කරා. ඔව්. මල්ලිට සල්ලි ටික ලෑස්ති කරගෙන ඉන්න කියන්නේ. තෑන්ක්ස් ජනා. මේ ඔයාට බැලන්ස් එක ගන්න මේ පැත්තට එන්න පුළුවන්ද? ඔව් මම මේ එනකමන් ඉන්නේ. ළඟ ඉන්නේ. ළඟ. ඔව් මං එන්න. හරි. ඕකේ. අරිගතෝ ගොසයිමාස්. හායි. ඔයා මාර ලකි. අද නගරාධිපතිතුමා බිසි නැති දවසක්. මේ සල්ලි මෙහෙට එන්න කොච්චර කාලයක් යනවද? අයියෝ 1 month වලින් සල්ලි මෙහෙට එනවා. ඕ එච්චර කල්? නැවෙන්නේ සල්ලි එන්නේ. ඔය පිටරට ඉඳන් මෙහෙට සල්ලි එන්නේ නැවෙයි කියලා ඔයා දන්නද? ඔය ඩොලර් නැව් වගේම තමයි එන්නේ නැව්. මට අර සෙකන්ඩ් පුළුවන් වුණා නම් පුළුවන්. එන්නකෝ ඇතුළට. Thank you.
තමුසේ අර කලින් ගත්ත 5000න් ජපන් පන්තියට ගිහිල්ලා ජපන් ඉගෙන ගන්නවා. ඉත්තේ කුදසයි. ඒ කියන්නේ කරුණා කරලා යනවා කියන එක.